අලුත් අවුරුද්ද අලුත් වෙමු. අද අපි කතා කරන්නේ අලුත් අවුරුද්දත් එක්ක පාවිච්චි වෙන වචන. ඉතින් මුලින්ම අපේ හිතට එන්නේ අලුත් අවුරුද්ද කිව්වම චාරිත්‍ර වාරිත්‍රනේ. customs and rituals. මුලින්ම අපි කතා කරමු මේ customs and rituals ගැන. ඉතින් අවුරුද්දේ මුලින්ම ලබන්නේ නොනගතේනේ. එතකොට නොනගතේට අපි කියනවා neutral period එකක් කියලා. එහෙම නැත්නම් inauspicious time කියලා කියනවා. හැබැයි inauspicious time කියන්නේ නැකතක් නැති වෙලාව. ඒ නිසා අපි neutral period කියලා සාමාන්‍යයෙන් නොනගතයට කියනවා. ඉතින් නොනගතයට පස්සේ ලබන්නේ අලුත් අවුරුදු උදාව. අලුත් අවුරුදු උදාවට අපි කියන්නේ dawn of the new year. dawn of the new year අලුත් අවුරුදු උදාව. ඉතින් මේ අලුත් අවුරුදු උදාවට පස්සේ අපිට තියෙන ලිපගිනි මොලවන්න. ලිපගිනි මෙලවීමට අපි කියනවා lighting the hearth. lighting the hearth. ලිපගිනි මොලවල ඊට පස්සේ අපි කරන්නේ milk rice හදන එක. milk rice කියන්නේ කිරිබත්. ඊට පස්සේ අපි first meal, starting work and transaction in an auspicious time. ඒ කියන්නේ අපි first meal එක ආහාර අනුභවය කරනවා. ඊට පස්සේ starting work වැඩ අල්ලනවා. ඊට පස්සේ exchanging money නැත්නම් transaction ඒ කියන්නේ මුදල් ගනුදෙනු කරනවා. මේවා කරන්නේ අපි in an auspicious time. නැකත් වෙලාවකට. auspicious time කියන්නේ නැකත් වෙලාවට. ඊට පස්සේ අපි නැකතට හිස තෙල් ගන්නවා. ඒකට අපි කියනවා anointing oil කියලා. anointing oil හිස තෙල් ගෑම. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපේ channel එක follow කරලා YouTube channel එක subscribe කරන්න.